Hi, good morning. අද ඔයාලව මම එක්කයි යන්නේ අමුතුම තැනකට. අද ඔයාලව එක්කයි යන්නේ යුනිපා එකට. යුනිපා කියන්නේ යුනිවර්සිටි පැලර්මෝ. අපි ඇතුළට ගිහිල්ලා බලමු එන්න. මෙහාට කියන්නේ වියාදල සෙන්ස කියලා. ඔයාලට මේ ඉස්සරහින් පේන්නේ කෘෂිකර්මාංශ තමයි මේ පැත්ත. යුනිවර්සිටි එකේ ඔෆිස් ටික තියෙන්නේ. හැබැයි මෙතන හොඳ පුරුද්දක් තියෙනවා. අපි බොන වතුර බෝතලේ තැන් තැන් වල විසික් කරන්නේ නැතුව ඒක මේකට අපි බෝතලේ දාපුවම මේක ඇවිල්ලා අස් කරනවා. මේ ඔයාලට මේ පේන්නේ උඩ බිල්ඩින් එක මේක යුනිවර්සිටි එකේ හොස්ටල්. මෙතන උඩ කැන්ටින් එක තියෙනවා යුනිවර්සිටි එකේ. මේක මෙන්සා එක. මෙන්සා කියන්නේ කැන්ටින් එක. පේන්නේ ඉංජිනේරිය. මේ මැෂින් එකක් හම්බුණා. අපි කැෆේ එකක් ගමු. ඔයාලම උඩට එක්කගෙන යන්න. මේ 10 බිල්ඩින් එක. මේ ක්ලාස් රූම් වල ආයෙත් අපිට ගිහිල්ලා පාඩම් කරන්න පුළුවන්. එක්සයිස් කරන්න දුවන්න ඒවට මැෂින් එකක් වගේ තියෙනවා. හරි නිස්කලංකයි මෙතන ඉඳගෙන කෝපි එකක් බොන්න තිබ්බනම් මරු.
ඒකගේ print out consultancy for වතුර බෝතල්. යුනිවර්සිටියේ වතුර බෝතල. එන එක්සෑම් ඉවරලා තේසි ලියන්න පුළුවන් මේ වෙලාව. ශිල්පය තමයි උගන්වන්නේ. අපි යම් මේ පැත්ත බයොලොජි. වතුර පුරව ගන්න පුළුවන්. මෙතන නෝමල් වතුර එක තියෙනවා. මෙතන ප්‍රශාන්ත තියෙනවා. මේ දෙකේ වෙනස කියන්නේ මේ ප්‍රශාන්ත කියන එක චුට්ටක් ගෑස් වගේ තියෙන වතුර. ඒ වතුර එක බීපම තිබා යනවා ඉක්මනට. ටටා. මේ ආනට පේන්නේ යුනිවර්සිටි එකේ පූල් එක. හැබැයි මේක නම් නාන්න බෑ. තියෙන්නේ රසායනික විද්‍යාංශය. යුනිවර්සිටියේ උගන්වන්නේ දේශපාලන විද්‍යාව. මේ හෝල් එකේ තමයි දේශපාලන විද්‍යාවේ එක්සෑම් එක කරන්නේ. ප්‍රොෆෙසර්ස්ලා ඉන්නේ. ප්‍රොෆෙසර්ස්ලා මෙතන ඉන්න ප්‍රශ්න හද්දී අදින්නම් තමයි උත්තර දෙන්න තියෙන්නේ. අපිට කියන ප්‍රශ්න ඔක්කොම මේකේ මොනිටර් දානවා. මේ යුනිවර්සිටි එක තමයි ලෝ කොලෙජ් එක. නීතිඥයන් වෙන්න ඉන්න කට්ටිය ඉගෙන ගන්න මේ යුනිවර්සිටි එකේ තමයි.
එක කියන්නේ ලැන්ග්වේජ් උගන්වන තැනක්. යුනිවර්සිටි එකේ ශිෂ්‍යෙක් වෙන්නම අවශ්‍ය නැහැ. මොකද මෙතනට ඕන කෙනෙක්ට ඇවිල්ලා භාෂාව ඉගෙන ගන්න පුළුවන්. මොකද මෙතන ඉතාලි භාෂාව විතරක් නෙවෙයි ෆ්‍රාන්ස්, ඉංග්‍රීසි හැම භාෂාවක්ම මෙතන උගන්වනවා. හැබැයි සිංහල උගන්වන්නේ නැහැ. ඉතාලි භාෂාව ඉගෙන ගන්න ඕන නම් ඔයාලට ඊමේල් ඇඩ්‍රස් එක අපි දාන්න. ඊමේල් එකට මැසේජ් එකක් දාලා ඔයාලට ක්ලාස් එකට ජොයින් වෙන්න පුළුවන්. හැබැයි එක දෙයක් ඉස්සරහ බෝඩ් එකේ යුනිවර්සිතා කියලා ලියලා තිබ්බට ඔයාලා පොඩ්ඩක්වත් බය වෙන්න එපා. මොකද යුනිවර්සිතා කියලා ලියලා තිබ්බට මේක යුනිවර්සිටි එකක් නෙමෙයි. මේක භාෂාව උගන්වන තැන. ඔයාලටත් පුළුවන් ඇවිල්ලා ඇතුල් වෙන්න මේකට. ඇතුල් වෙච්ච ගමන්ම ඔයාලට බය නැතුව එන්න පුළුවන්. මොකද මේ ලියලා තියෙන ඉතාලි වලින් විදේශිකයෝ කියලා. ඒකින්ද බයක් වෙන්නේ නැතුව ඔයාලට ගිහින් මෙතනට ඇවිල්ලා බය වෙන්නේ නැතුව දාඩිය දාගන්න නැතුව ගිහිල්ලා මේ ඇතුල් වෙලා ෆෝම් පුරවලා ඔයාලට ඇවිල්ලා මෙතන කෝස් එකක් කරන්න පුළුවන්. මේ තියෙන්නේ මේකට ජොයින් වෙන්න පුළුවන් ඊමේල් එක. තමයි ඒකස්ත්‍රා කියන එක තමයි ඉතාලි කෝස් එක කරන්නේ.